ඕකේ මේ වීඩියෝ එක හදන්නේ රිපෝටඩ් ස්පීච් ටික මුල ඉඳන් කවර් කරන්න හරිද එතකොට ඒකට අර තනි තනි කියලා දෙන වැඩි හින්දා එකපාරම වීඩියෝ එක හදන්නේ එතකොට අපි රිපෝටඩ් ස්පීච් ඉන්ඩිරෙක්ට් ස්පීච් කියන්නේ රිපෝටඩ් ස්පීච් වලටම තමයි එතකොට ඒකේ දැන් අපි කරන්න යන්නේ සම්පූර්ණ ග්‍රෑමර් අවුට්ලට් එක බලන එක හරි ඕකේ ග්‍රෑමර් ලෙසන් එක රිපෝටඩ් ස්පීච් ඕකේ පළවෙනි එක අපි බලමු මේකේ ලර්නින් ඔබ්ජෙක්ටිව්ස් ඒ කියන්නේ අපි රිපෝටඩ් ස්පීච් එකේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක පළවෙනි එක identify and understand the structure and reported speech. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන් තේරුම් ගැනීම සහ ඒකේ structure එක අවබෝධ කරගන්න. හරිද? ඊට පස්සේ change direct speech into reported speech accurately. direct speech එක reported speech වලට accurately හරවන එක. ඊට පස්සේ use appropriate reporting verbs and pronouns. හරි pronouns සහ verbs කොහොමද අපි use කරන්නේ කියන එක. ඒත් එක්කම apply tense, time and place shift. හරියටම කොහොමද tense එක, time එක and place shift place එක කොහොමද අපි apply කරන්න කියන එක. හරිද? මේක important notes ඔයාලා ලියා ගන්න මේ වීඩියෝ එක post කරලා ලියා ගන්න. හොඳයි. මොන හරි අවශ්‍ය දෙයක් තිබ්බොත්. ඕකේ. දැන් අපි බලමු reporter speech කියන්නේ මොකක්ද කියලා. වීඩියෝ එක මම ඕකේ. What is reporter speech? Reporter speech කියන්නේ මොකක්ද? Reporter speech කියලා කියන්නේ reporter speech used to tell someone that what other person did. තව කෙනෙක් කරපු දෙයක් වෙනත් කෙනෙක්ට කොහොමද කියන්නේ කියන එක තමයි report speech වලින් කතා කරන්නේ. ඒ කියන්නේ තව කෙනෙක් කියපු දෙයක් වෙන කෙනෙක්ට කොහොමද පැහැදිලිව කියන්නේ ඒ කාලෙත් එක්ක ඒ ග්‍රැමර් එකත් එක්ක පැහැදිලිව. තේරෙනවද? Reporter speech is used to tell someone that another person said without quoting the exact words. හැබැයි යා කිව්ව විදිහට නෙමෙයි කියන්නේ. උදාහරණයක් විදිහට දැන් මම කිව්වොත් එහෙම මේ මට බඩගිනි කියලා මම දැන් කිව්වොත් වෙන කෙනෙක්ට කියලා තව කෙනෙක්ට කියන්න බෑ ලහිරු කිව්ව මට බඩගිනි කියලා. එහෙම බෑ. එතකොට මොකක්ද වෙන්නනේ? එයා කිව්ව ඔකට බඩගින්නක් තිබ්බා කියලා. තීත කාලේ හරින්නත් එපා කියලා ගොඩක් වෙලානේ. ඒ වගේ. මේ ග්‍රැමටික් කරද්දි තේරෙයි. හරි? ඒතර බලමු direct versus reported speech. direct speech එකේ reported speech එකේ වෙනස බලන්න. මතක තියාගන්න reported speech තමයි අපි පාවිච්චි කරන formalම grammar විදිය සාමාන්‍යයෙන් කතා කරන්නේ. හරි? එතකොට මුලින්ම ගමු direct speech එක. direct speech එකට example එකක් ගමු. She said I am tired. ඇය කිව්වා ඇයට මහන්සියි කියලා. She said I am tired. ඇය කිව්වා ඇයට මහන්සියි කියලා. අපි reported speech එක බලමු කොහොමද එන්නේ කියලා. reported speech වලදී මෙහෙමයි එන්නේ. She said that she was tired. දැක්කනේ අතන I am tired කියන එක පල්ලෙදී මොකක්ද වෙන්නේ? She was tired නවා. that කියන්නේ අපි දිශාවක් වෙන්නවා. මෙතන ඉඳන් තමයි මේ conversation එක පටන් ගත්තේ කියලා. අතන වෙන්නේ she was tired. හරිද? reported speech එකෙන් she said that she was tired. හරි? එතකොට දැන් මේකේ බලන්න basic rules and changes බලමු. grammar වල හරිලම ඊට කලින් බලන්න මේක පැහැදිලිද කියලා අපි reported speech මම පොඩි උදාහරණයක් දෙන්න සිංහලෙන්. ඔහු පෑනක් ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ මට කවුරු හරි කෙනෙක් කියනවා ඔයා ලස්සනයි. හරිද? ඊට පස්සේ දැන් මම වෙන කෙනෙක්ට කියන්න ඕනේ එයා මට කිව්වා ඔයා ලස්සනයි කියලා නෙමෙයි. එයා මට කිව්වා මොකද්ද මම ලස්සනයි කියලා. ඒක තමයි reported speech වල වෙනස්කම. හරි? Okay, direct speech ඒ වැඩේ හරි. direct speech she said I'm tired. reported speech she said that she was tired. ඒක හරි. මම මෙතනින් මේක අයින් කරනවා. අපි දැන් බලමු grammar tense වෙනස් වෙන විදිය. හරි. දැන් බලමු reported speech වල වෙනස්කම් කොහොමද වෙන්නේ කියලා. Okay. පළවෙනි එක tense changes. tenses කොහොමද වෙනස් වෙන්නේ? tenses කොහොමද වෙනස් වෙන්නේ? when reporting verbs අනික මතක තියාගන්න මේ reported speech වලට අනිවාර්යයෙන්ම අපි අතීත කාලෙම තමයි මේ වෙන්නේ කවුරු කෙනෙක් ඒක කියන්නේ අතීත කාලේනේ. ඒකට කිව්වට පස්සේ අපි ගිහිල්ලා එක වෙන කෙනෙක්ට කියන්නේ ආ ඒ කාලේ කිව්ව විදියට. ඒක මතක තියාගන්න හරි. Okay.
අපි මෙතන වෙනස්කම් වෙනම ඉගෙන ගමු. මේ පැත්තට ඩිරෙක්ට් ස්පීච් දාමු, මේ පැත්තට රිපෝටර් ස්පීච් දාමු. ඕකේ. මේ විදිහට ගන්න. මෙහෙමයි වෙන්නේ. ප්‍රසන්ට් සිම්පල් වාක්‍යයක් තිබ්බොත් අපි කරන්නේ ඒක පාස්ට් සිම්පල් වලට හරවන එක. වෙන උදාහරණයක් I play football කියන එක දැන් මම ඉතින් හැමදාම සෙල්ලම් කරනවා කියන එකනේ present simple කියන්නේ හැමදාම කරන දෙයක් පුරුද්දක් ඒ වගේ දෙයක් නේ මම tenses වීඩියෝ එකේ දෙක දාන්නම් I play football මම ෆුට්බෝල් සෙල්ලම් කරනවා ඒ කොහොමද එන්නේ he said he played football ඔහු කිව්වා ඔහු ෆුට්බෝල් සෙල්ලම් කරා කියලා ඊට මේක බලන්න past continuous sorry present continuous past present continuous තිබ්බොත් අපි මොකද කරන්නේ ඒක past continuous කරනවා තේරෙනවද present continuous තිබ්බොත් අපි ඒක past continuous කරනවා ඉන්වෝල්ව් වෙනවා she is singing ඇය සින්දු කියමින් හිටියේ අපි වෙන කෙනෙක්ට කියලා කියද්දි කොහොමද කියන්නේ ඇය සින්දු කියමින් හිටියා he said she was singing හරි so මේක බලන්න present perfect past perfect එන එක present perfect අපි past perfect කරනවා ඊටමදි මෙතන ගන්න she said she had done homework ඇය කිව්වා ඇය homework කරා කියලා I have done my homework ඊට පස්සේ කියන්නේ මොකද්ද she said she had done homework ඇය කිව්වා ඇය homework කරා කියලා හරි okay past simple තිබ්බොත් ළමයි අපි past perfect කරන්න ඕනේ had been දාන්න ඕනේ ඉන්න පෙන්නන මෙන්න තියෙන්නේ had අපි use කරන්න ඕනේ they left early left කියන්නේ අතීත කාලය එතකොට අනිත් පැත්තට එන්නේ කොහොමද he said that he said they had left early that දාන්න පුළුවන් that නැතුව කියන්න පුළුවන් ඈ he said they had left early ඔහු කිව්වා ඒගොල්ලෝ කලින් ගිහිල්ලා කියලා ඒ වගේම ළමයි තව ටිකක් තියෙනවා මෙතන ඇඩ් කරන්න will තිබ්බොත් අපි would දාන්න ඕනේ will කියන්නේ මොඩල් verb එකක් ළමයි අනාගත කාලේට උනාට okay I will help you මොකද දෙන්නේ she said she would help me so can could වෙන්න ඕනේ he can drive she said he could drive ඊට පස්සේ මේමයි බලමු he can drive she said he could drive I may come he said he might come මේක might මේකත් බලන්න තමයි must තිබ්බොත් must සහ have තිබ්බොත් එහෙම මෙන්න මේ විදිහට වෙනස් වෙන්නේ must තිබ්බොත් සහ have තිබ්බොත් අපි had to කියලා දාන්න පුළුවන් නැත්තම් ඔව් must තිබ්බොත් අපි කෙලින්ම had to දාන්නේ have to තිබ්බොත් ඒක අනිවාර්යයි කියන ගතියනේ අපි එතනින් ගන්නේ මොඩල් verb එකෙන් එතකොට කොහොමද එන්නේ you must study එක කොහොමද එන්නේ the teacher said I had to study teacher කිව්වා මට ඉගෙන ගන්න වෙනවා I had to study හරි මෙතන දෙන tenses changes ටික හරිද මෙන්න මේක line එකකට ගන්න ඔක්කොම ඕකේ ළමයි මෙතන අවශ්‍ය හැමදේම තියෙනවා හරි මම හිතන්නේ මේක ගැටලුවක් නැහැ ඕනනම් ස්ක්‍රීන් එක පෝස් කරලා පොඩ්ඩක් බලන්න පුළුවන් කොයි හරියද මොකද්ද පළවෙනි ප්‍රශ්නේ කියලා හරිද ළමයි ඕකේ මෙතන ඔයාලට අවශ්‍ය හැම ටෙන්සස් චේන්ජ් එකක්ම තියෙනවා මතක තියාගන්න ඔය ටෙන්ස් චේන්ජ් එක තමයි ලොකුවට මොළේ තියෙන්න ඕනේ අනිත් එක මතක තියාගන්න ක්‍රියාපදේ හැම වෙලාවෙම ඒ තියෙන විදිහට වෙනස් වෙනවා ing තිබ්බොත් ing තියෙන්න ඕනේ ed තිබ්බොත් ඒක අපි තර්ඩ් ෆෝම් එකට හරව ගන්නවා තේරෙනවද එහෙම present perfect තිබ්බොත් ඒක past perfect අර ඒ විදිහට තේරෙනවද ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ අර මේ will can මේ කියන ටික will එක will be can එක could වෙන්න පුළුවන් එතන would be ඊට පස්සේ ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන් දැන් මෙතන බලන්න she said she will help වෙනවනේ I will help you කියනනේ මම ඔයාලට උදව් කරන්නම් කියලා ඊට පස්සේ කියනවා she said she would help me I would වෙන්නේ එයාට පුළුවන්කමක් තිබුත් උදව් කරයි කියලා තමයි කියන්නේ ඇයි උදව් කරන්න කිව්වට කරේ නෑනේ ඒක තමයි would දාන්නේ would දාන්නේ අපි සාමාන්‍යයෙන් එහෙම දෙයක් කරන්නම් කියලා කරේ කියන්නේ කරයිද නැතිද ෂුවර් එකක් නැහැ වෙන්න පුළුවන් දැන් හැබැයි ප්‍රතිශතයක් තියෙනක වෙන්න පුළුවන් ඉතින් would පාවිච්චි කරන්න හරි එහෙනම් මම මේ ග්‍රැමර් පාර්ට් එකේ ඊළඟට මූව් වෙනවා මේක ඔන්න තියන්න පුළුවන් පෝස් කරලා
ඊට පස්සේ බලමු රිපෝටර් ස්පීච් වල කොහොමද වෙලාව සහ තැන වෙනස් වෙන්නේ කියලා. හරිද? ඕකේ පොඩ්ඩක් ඉන්න. බැරි වෙලා රිපෝටර් ස්පීච් එකේ තිබ්බොත් එහෙම today that day කියලා. අර today තිබ්බොත් එහෙම ඒක මොකක්ද වෙනස් වෙන්නේ? that day විදිහට වෙනස් වෙන්න ඕනේ. මේක බලන්න. I'm leaving today මං අද යනවා. He said he was leaving that day. ඔව් කිව්වා ඔහු ඒ දවසේ යනවා. Tomorrow the next day. හෙට ඊට පස්සේ දවසේ. I will call you tomorrow. She said she would call me the next day. I will call you tomorrow the next day. I will call you tomorrow. She said she would call me the next day. ඊළඟට yesterday the previous day. We met yesterday අපි හම්බුණා. He said they had met the previous day. බලන්න yesterday තිබ්බොත් the previous day වෙන්න ඕනේ. හරි? now තිබ්බොත් අපි ඒක then විදියට දාගන්න ඕනේ. උදාහරණ දාන්නම්. I am busy now. මම දැන් busy. She said she was busy then. I am busy now. She was busy then. අපි ඒක then විදියට වෙනස් කරගන්න ඕන now කියන එක. Here there. Here තිබ්බොත් අපි ඒක there විදියට වෙනස් කරන්න. This is easy. She said that was easy. This එක තමයි that විදියට වෙනස් වෙන්න ඕනේ. these තිබ්බත් එක those විදියට වෙනස් වෙන්න ඕනේ. These are my books. මේ මගේ පොත්. He said those were his books. එතකොට ආයක මොකද වෙන්නේ? were විදිහට වෙනස් වෙනවා. මෙතන තියෙනවා සාමාන්‍යයෙන් place සහ time changes කොහොමද වෙන්නේ කියලා. පැහැදිලිද? මං හිතන්නේ මේක ප්‍රශ්නයක් නැහැ. Today that day විදිහට වෙනස් වෙන්න ඕනේ. Tomorrow the next day විදිහට වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ yesterday the previous day විදිහට වෙනස් වෙන්න ඕනේ. We met yesterday. Now then විදිහට වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ here there වෙන්න ඕනේ. This that වෙන්න ඕනේ. ඊට පස්සේ these එක those වෙන්න ඕනේ. ඊට these are my books. He said those were his books. ඒ විදිහට. මම හිතන්නේ මේක ප්‍රශ්නයක් නැහැ. ඕන්න පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන්. හරි? දැන් අපි grammar structure ටික පොඩ්ඩක් බලමු ආයෙ පාරක්. ඕකේ මම මේක මෙතනින් end කරනවා. reported verbs කොහොමද එන්නේ? reported verbs ඒ කියන්නේ අපි report කරද්දී පාවිච්චි කරන වචන මොනවද? මෙතන තියෙනවා say, said වෙන්න ඕනේ, tell, told, asked, explained, mentioned, he mentioned that, he replied that, he answered that, he promised that. ඔයාලට කැමති අප පාවිච්චි කරන්න පුළුවන්. example ටිකුත් ඔයාලට පෙන්නන්නම්. මේක බලන්න. said that I like ice cream. She said that she liked ice cream. Told object that done. I am tired. He told me that he was tired. Asked if whether. Asked දන්නවා ප්‍රශ්නයක් කියමු. Do you like it? එතන he asked if I liked it. තේරෙනවද? or ask ඇහුවොත් එහෙම අපි දාන්නේ if. asked එක්කම WH. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇහුවොත් where do you live? He asked me where I lived. ප්‍රශ්නේ මේ විදිහටම පාවිච්චි කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ඕකේ. එච්චරයි. ඔතනම රිපෝටර් ස්පීච් වලට අවශ්‍ය සම්පූර්ණ ග්‍රැමර් පාර්ට්ස් ටික කවර් කරලා තියෙනවා. මොනවා ඉෂුව එකක් තිබ්බොත් එහෙම මට අනිවාර්යෙන් DM කරන්න. හොඳයි. ග්‍රැමර් පේපර් ඩිස්කෂන් එකේදී මම මේක තව 100ක් විතර මම සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නවා. බලමු. මම හිතන්නේ දැන් ප්‍රශ්නයක් නැහැ.
ඕකේ ළමයි මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා. මොනවා හරි තිබ්බොත් අනිවාර්යෙන් මට මේව කරන්න. ඊට කලින් අන්තිම පාරට මම ප්‍රැක්ටිස් ක්වෙස්චන්ස් ටිකක් මම දාන්නම්. මෙන්න දෙන ප්‍රැක්ටිස් ක්වෙස්චන්ස් ටික. John said, I am going to the market. John ko mama market එකට යනවා කියලා. She said, we have finished our homework. එයා කිව්වා අපි homework ඉවර කරා. ඊට පස්සේ he said, I will call you tomorrow. මම හෙට කතා කරන්නම් කියලා. They said, we went to the beach yesterday. And I said, I love my dog. බලන්න වෙනස් වෙන විදිය. John said, he was going to the market. I am going එක was going යනවා. She said, we have finished our homework. She said, they had finished our homework. have එක had දෙනවා. He said, I will call you tomorrow. He said that he would call me tomorrow. will එක would දෙනවා. They said, we went to the beach yesterday. They said they had gone to the beach the previous day. Anna said, Anna නෙවෙයි Anna. Anna said, I love my dog. Anna said, she loved her dog. හොඳයි. එහෙනම් හරි. එතනින් මේ වැඩේ ඉවරයි. හොඳයි.